මේ සද්ධාවන්ත පින්නතුල්ලා කල්පනා කරගන්නේ අද දින බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව මේ දානය පිළිවෙල කරගෙන බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව පන්සලට ඇවිල්ලා පළමුවෙන්ම අපි මේ පින්නතුල්ලා තිසරණ සහිත පන්සිල් සමාදන් කෙරුවා. ඊට පස්සේ තමයි මේ දාන වස්තුන් වල අග්‍රභාගයේ මල් පාන සෝලේ පුස්තරගෙන උතුම් වූ සම්බුද්ධ පූජාවක් ලෙස බුදුහාමුදුරන්ට අග්‍රභාගයේ පූජා කරේ. ඊට පස්සේ තමයි මේ දාන පාත්‍රය හාමුදුරන්ට පූජා කරලා මේ අමතර දේවල් පූජා කරලා මේ බිම වාඩි වී මේ තමන් කරපු මේ පින්කම පිළිබඳව මේ පින්කමේ ආනිසංස පිළිබඳව හාමුදුරන්ගෙන් අහගෙන හිත සතුට කරගන්න. මේ පින්කම ඇතුළත තියෙන්නේ ඔය පින්කම ගන්නේ එකයි. අපි දාන දෙන්න පස්සෙට ගියා. දාන දුන්නා ආවුනට ගාලේ පූජා කළා කියන එක විතරයි. නමුත් පින්කමේ මේකේ නැතෙන්නේ තාක්ෂණික කීපයක් මේක ඇතුළේ තියෙනවා. පළමුවෙන්ම අපි මේ පින්කමලා ඉස්සර වෙලාම කරේ තිසරණ සහිත පන්සිල් සමාදන් කරේ එක. ඉතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනකොට ඒක බුදුදහමේ හැටියට සීලමය පින්කම. ආම්දුරන්ට මේ මොනවා හරි පූජා කළා ආම්දුරන්ට ඒක පින් සිද්ධ වේවා කියලා බාරගත්තා. මේ එතන දානමය පින්කම. ये देना दे वकीला का प्रश्न हमने देना बना दूंगा एक बारे में क्या कहते हैं दान में भी का खिला है दान में भी का इधर पर जब मैं ना सील में भी का मक्खियों को सीधों को कह दिए दान में भी का कुछ बनाने को बात नहीं की कोई नहीं की अनेक तरह अपने देव करे वो नहीं मिनिස්සු ඥානෙ මිනිස්සු භාවනාවේ පින්කම කියනකොට මිනිස්සු කියන්නේ
එමෙන්න උදාගෙන වාඩිලා මම ඉතින් දවල්වත් තියාගෙන දෙක තියාගෙන ඉතිරියව විතරයි නිදන්නේ භාවනාවේදී. නමුත් ඒක භාවනාවල එක ඉරියව්වක් විතරයි. භාවනාව කියන්නේ ඒ ඉරියව්වට නෙමෙයි. භාවනාව කියන්නේ අපේ මනස ඒ යම් කිසි වනදානට අදාළ පුණ්‍ය කටයුත්තක් හිත යොමු කරලා හිත එකඟ කරගෙන එක විනාඩියක් හිටියත් ඒ විනාඩියේ භාවනාවෙන් කියනවා. දැන් ඔබට යානිනා යාට ගිහිල්ලා මම කිසිම සැරයක පරිසි සමාදන් වෙන පන්සීලෙන්නේ කියනවා. ඉතන ටිකදී බුදුහාමුදුරුවෝ ඇරගෙන දෙයක් මතක් වෙන්නේ නැහැ. අන්නේ භාවනාව. ඒක භාවනාවේ කියනකොට ආනිසංස ලැබෙනවා. ඒකයි උත්තරම් නන්දිනේ කරනවා. දැන් අපිට තින්කම් මොනික වර්ග තින්කම් වර්ගීකරණය තුල තින්කම් තුනක් තියෙනවා. දානමය තින්කම්, සීලමය තින්කම්, භාවනාමය තින්කම්. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව මේ වෙලාවට වෙනවා. ඔයාලා දාන දෙනකොට දානමය තින්කම ආදී දානේ වෙයි. ඊළඟට කොහොමද දානමය තින්කම තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනකොට සීලමය තින්කම ආදී අතල තුනේ තියෙන අනිත් කොටස භාවනාවේ තින්කම වෙයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කෙරෙනවා කියන්නේ ඒක. ඔක අවබෝධයක් නැහැ මිනිස්සුන්ට. එතන තියෙන ප්‍රශ්නේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ අවබෝධය කරගන්න හරි ආංශසදායක පිළිගන්න. අවබෝධය තියෙන හිත පැහැදිලිනේ කරන්නේ. අවබෝධය නැතුණා අපි කියන නිසා කරනවානේ. අවබෝධය තියෙන කියලා ගන්නවා බුදුවිද්‍යාව තියෙනකොට ඒ වෙලාව තුළ ඒ විනාඩි කිහිපය තුළ බුදුහාමුදුරුවෝ කියනවා හිතේ. ඒකට අපි කියන බුද්ධානුස්මෘති භාවනාව. ආදී ප්‍රබල තියෙනවා. ඒක හරි ප්‍රබලනේ. ඔය උත්තර ලෝකෙට කිංගන්තර ආයේ යන්තම් ආන්දර කෙනෙක් දැකලා පැහැදීමේ සාදු කිව්වත් ඒත් මම මොකද කියන්නේ ඒකදී අපි ඉන්නේ අල්ලහදාගේ යන්නේ අපි විදිහට ඒක තේරෙන්නේ ඇහෙන්නේ නැහැ. නමුත් අපි යනවානේ. හරි මේක දැක්කම පොඩි හරි පැහැදීමක් කියලා අත් දෙක එකතු වුණා නම් අනිවාර්යයෙන්ම යවුදා කියලා. අනිවාර්යයෙන්ම. අර කොටි වඩිනවා කියන්නේ නිලක් වෙන බෑනේ. මම කවුරුහරි ඉතිරිගිරිට අන්තිම අවස්ථාවේ ඉන්නවනම් මට දැනුවත් මම යනවා. මම දාන දුන්නද නැද්ද කියලා මට ප්‍රශ්නයක් නැහැ. යගියා මොකද අරමුස්තාව. ආමුදුරන් කියන්නේ සිවුර දැක්කම ආමුදුරෙන් කඩියයි කියලා පැහැදිලිව අරමුස්තාවයේ පොදු ආයුධය අනිවාර්යයෙන්ම ගන්න ඉහකට යවුදා කියලා. මේ සිවුර කියලා වැඩවල වටිනාකම ඉඳ කරන්න බෑනේ කිව්වේ. නේ. දැන් උන් වෙලේ කෝටියක් දීලා සමහර මිනිස්සුන්ට කරගන්න බෑනේ. මරණයෙන් එහා පැත්තේ දුගතියක වැටෙන ප්‍රේත ලෝකෙ ගිය දෙවියන් ලෝකෙට ගිය කටුතරක් නැහැ නේද? නේ? එහෙම වෙන්න බැරිද? ඕන තරම් මේ අපේ මිනිස්සු කරන වැඩවල හැටියට අවසන් වෙනවා මතක වුණාම යන්නේ මම කුණුගල වලට තමයි නේ. ඉතින් නරක දැනකට යන්නේ පාර හැරිලා පාරේ ඒ පැත්තට හැරිලා ඉන්න මනුස්සයෙකුට අපි එහාට පස්සේ දක්වාලා හිත වෙන කියලා සාදු කියනවා. යා පොඩ්ඩක් මේ යන ගියා අනිවාර්යයෙන්ම හිතෙනවා. මේ අපි ලොකු කරගන්න කියනවනේ මේක ඇත්ත කතාවක් මම කියන්නේ. දැන් මේ මොකද මේව ගැන අවබෝධයක් තියෙන කෙනා තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි වින් කරන්නේ. ශ්‍රද්ධාවෙන් වින් කරන්නේ. මේ අවබෝධයක් නැති අයට ශ්‍රද්ධාව එන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන අපි අන්නේ අමු පැහැදිලි කරන්නේ. පොළ හේතුව උතේ අරනවා යනවා කියන එක ඒක අපිට පාලනය කරන්න බැහැ. ඒක මානෙන්නේ ඕක අපි අව탁සිරු කරලා ඕනෝට පාට වැඩි යන්නේ ඉඳ දුන්නොත් ඒ අපි වැරදි මොකද පස්සේ මේක වැඩි අවාසනාවන්ත ඉරණයකටපත් නොවන ඊට මෙන්නේ කල්පනාන්තර ගොඩේ නම් බැහැ. අපි දැන්
මොකෝ ඊට පස්සේ අපි දන්නවා අපි නියගෙන පිටින් අපි දන්නවා වෙනවා කියන්නේ. මේ තරම් මේ උනන්දුවෙන් මේ මිනිස්සුන්ට මේ කියලා දෙන්නේ මරණය වලදී අපිට හිතෙන්නේ බෑ. මරණ වැරද්දවල කාටවත් පිට වෙන්නේ නැහැ. ගොඩ එන්න ලේසියෙන් බෑ. හේතුව මේ අපිට දන්නේ මනුස්සයෙක් කියන විතරයි. අපිට පේන්නේ ඒක. අනිත් ඒවා පේන්නේ නැති නිසා අපි දන්නේ නැහැ. සමහර වෙලාවෙ වේදනාව කොහොමද ආවිස අපි ඉස්සර කරන්නේ කිව්වොත් කල්ප ගන්න. කල්ප ගන්න මාසේ ඒ මුදින වේදනාව වෙනවා. අපිට පේන්නේ නැති වෙනම කරන්නේ. ඉන්න. මන මුත්තේ තියෙන කල්ප ගන්න මේ එච්චර දිග ආශ කියන්නේ වේදනාව. ඒ ඉතින් දැකලා මුදිනේ කම්බෝඩි දෙන්නේ. මුදිනේ කම්බෝඩි දෙන්නේ. අන්න ඒකනේ තමයි විවේචන යන්නේ කියලා කියන්නේ. විවේචන වලකට කියන්නේ තමන් දැනගෙන කවදාකවත් කිසිම පාවක් කරන්නේ. මොකද මේක වෙන්නේ කෙනෙක් නෙවෙයි. අපිට කොයිතරම් දුන්නත් සමාජයට අපිට බෑ ඒ අහිංසක ගැන හිතෙන්නේ. ඒක නිසා මම කියන්නේ තමන් කරන කියන වැඩ හරි කල්පනාවෙන් කරන්න කියන්නේ. එතකොට කල්පනාවෙන් කරනකොට නේද තේරෙනවා මේක හරි වැඩ කියන්නේ. තමන්ට හිතෙන මේ හරි නෑ කියලා කවදාවත් කරන්නේ. කවුරු තරම කරන්නේ තමන්ගේ හදසාක්කියට දැනෙනවා මේක හරිනේ කියලා කරන්නේ. ඔබ මේ සමාජයේ යාළුවෝ දීලා යාළුවෝ එක්ක කවුරුද නේ එන්නේ වැඩම ඉස්සරහ යන්නේ නැතුව මිනිස්සු දුක තියන්නේ පේරවන්නේ කියන්නේ. හරි ඒක නිසා තමයි යම්කිසි වැරද්දක් කියලා දෙයක් කරන්න අවස්ථාව යෙදෙනවා නම් පරිසරයෙන් කරන්න කියලා බලපෑම් තල්ලුවක එනවා නම් දෙසරයක් හිතන්න. විතර දැනනවා මේ කාරණේ කියලා. ඉන්නත් ඉතින් සේක් වෙලා මගාරිනවා. මොකක් කරන්නට මම කලතේ කියලා හරි කමන්නේ විතරයි. මේක අපිට දෙකයි. අපිට පුළුවන් නම් අපි සැදෙන කෙනා කියලා වෙලාවට අපිට ඒක කරන්න බෑ. එන්නකොගෙන් කරන මුද නරක දෙකේ විපාකයේ අත ඒ පුදුරේ එන්නේ. ඉතින් වැරදි නොදැනුවත්කමට වැරදි කරයි කියන පව් කරයි කියන ඒ කර්මය කියන චක්‍රයේ එතෙන්දී සමාදෙන්නේ. නොදැනුවත්කමට කරන්න ඔය කවුරුත් ඒකට සමාදෙන්නවා නම් කිසි කෙනෙක් දුකතිය වෙන්නේ නැහැ. ඒ කරන නොදැනුවත්කම නිසා තමයි කරන්නේ. දැනුවත් වෙනවා ඉන්නවා කරන්නේ. නොදැනුවත්කමට සමාවත් කර්මය කියන ක්‍රියාවලිය තුළ නැහැ. ඒක අමුතරම දෙයක්. ඉන්නේ ඒක නිසා අපේ විසඳුමක් අපිට පිට වෙන්න බැරි දැන ඒකයි කියන්නේ. නොදැනුවත්කමින් අකුසල කියන දේවල් සිදු කරලා තියෙනවා. අපේ පුරුතන වැඩුවත් ඒක විපාක දෙන්නේ අපි නේද නෙවෙයි නඩුවරන්නේ. ඒකේ වෙනම බලවේගයක් තියෙනවා මේක විසඳලා දෙන්න අපිව දන්නේ ඒක කෙරෙන ක්‍රියාවලිය මොකද්ද කියලා කොහොම හරි යම් කිසි කෙනෙක් පස්සේ පවක් විසුණොත් අකව මොන කදියම් වලට දැම්මොත් එයාගේ හිතට ආත්මය පිටිපස්සේ මේකේ. ඒ පිටිපස්සේ යනවා. ඇවිල්ලා කොයි වෙලාවක හරි යාට අනුතරක් කරනවා. ඒක තමයි මේ කරුණ බය. මේක තේරෙන්නේ නැති මිනිස්සු මේක තේරුම් ගන්න ඕනක් තියෙන්නේ නැහැ. තේරුම් ගන්නේ නැති මිනිස්සු විහිළුවටත් පවුනවා. විනෝදයටත් පවුනවා. නෑ. ඉතින් අපේ වැඩින්නේ හේතුවක් නෑ. හරි නෝනට පවුන එක විනෝදයක්. නෑ. නෝනට ඒක විහිළුවක්. නෑ. ඒ වුණාට විපාක එනවා. අනේ අපේ අවශ්‍ය කරන්නේ. විහිළුවට කරත් මොන දෙයකට කරත් අපි හිතලා මතලා යමක් කරත් ඒක පවක් නම් අනිවාර්යයෙන්ම අපේ ප්‍රශ්නේ කෙවලන වගේ විදිහට වෙන්නේ නැහැ. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ මේ මොකද අකුසල විපාකෙන්නේ කියලා. ඒක තේරෙන්නේ එහෙම තේරෙනවා නම් මේ මිනිස්සු කොහොම කරන්නේ නැහැ. හරි ඒක මොකද අනිවාර්යයෙන්ම
පුරුදු වුණොත් අනිවාර්යයෙන් මේක විපාකයෙන් අපිට ඒක තමයි ස්ථිරව ගන්නදී. හැබැයි අපිටත් හැබැයි මම කිසිම ඔබ තේරෙන්නේ නැති කිසි කෙනෙකුට දොස් කියන්නේ. මොකද ඔයාලා වයින් මට මේක තේරුනේ නැහැ කිව්වේ. එතකොට අපි හරි රැඩිකල් අපිත් කියන්නේ මොකක්ද පිස්සුද කියලා තමයි කියන්නේ. මොකද ඒක කොහොමද අපි දන්නවා බොහොම ඉහිලින් ඒකට ප්‍රහාර වෙනවා. අද තමයි තේරෙන්නේ මේ කර්මය කියන සත්‍ය අපිට තේරෙනවා නම් ඒක එක තමයි වෙන්නේ. අමාරු වෙන්නේ නොපෙනෙන නිසා. අවබෝධ වෙන්නේ නැති නිසා. මේක ඒ තරම් සියුම්. ඒක නිසා තමයි අතිශය ප්‍රවේශන්නේ නොදැනුවත්කම සහ ඥාන මිත්‍රන්ගේ පෙළඹීම තුලින් හෝ අත්දැකීමට විනෝදයට හෝ අකුසලයේ තේරුණා ඒ කර්මයේ කියන සත්‍යය අපිට හැංගෙන්නේ ඒ ධර්ම වලසි දරුවන්ට මොනේ කියාන කියන්නේ ධර්ම වලසි දරුවෝ බැලුවේ පැටලෙන්න තියෙන ඉඩකඩ බැරි. නමුත් ඒ නිබඳවත්කම හෝ ඒ කරුණකම නිසා ඒ කියන ජවය නිසා වැරදුනොත් ඒක කර්මයේ කියන බලවේගයෙන් තමයි අපි සමාජයට අපි අනුකම්පා කරලාට දඬුවම් දෙන්නේ අපි නෙමෙයි කර්මයේ කියන බලවේගයේ ස්වභාවය. ඒක නිසා කවුරුත් කාටවත් නැපෙන්නයි කියන ප්‍රශ්නයක් නෑ. ඒ කර්මය කියන එක එකස් වෙලා තියෙන අමුතු විදිහට. එන්නේ පස්සෙන් නේද බිල්ඩින් වල දඬුවම් කරනවා මේ පවර් කියලා. මට මගේ දායකයන්ට ඉතාමත් අනුකම්පාවෙන් කියන්නේ දානේ ගෙනවත් මොකදවත් මගේ කිසි වෙනසක් නැහැ. දානේ හොතට ගේන්නේ කියලා වැඩියෙන් ගේන්නේ කියලා නෑ. මේ කලාවකින් දෙවිච්ච මනුස්සයන් වගේ හරි කරන්නේ දැරදී පවක් කරගන්න එපා. මොකද අපිට එයින් එන බරපතල ප්‍රශ්නේ හමුවේ අපිට පිළිටක් වෙන්න බැරි නිසා. මේක තේරෙන්නේ සමාජයේ තේරෙනවා සමාජයේ මේක දිවිවලට. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා විශේෂවට විනෝදයට වැරදි කරන්න පටන් ගත්ත පස්සේ ඒක බැරිලා යනවා ටිකට. මත් වෙලා තියෙන්නේ රසබලන ඉස්සරහ යන්නේ. යාළුවෝ කියන නිසා යන්නේ. බුදු ගන්නේ ඒක තමයි අවාසනාවන් දෙන්නේ. මේ වගේ යුගයක විශේෂයෙන්ම අපි වැඩි හිටියෝ බොහොම සීකල්පනාවෙන් ඉන්නවා දරුවෝ. මේ පොඩ්ඩක් පළවෙනි පියවරක් ගන්න දෙන්න එපා. වැරදි. විශේෂයෙන්ම අපි දරුවෝ ආරක්ෂා කරගන්න ඕන කාරණේ. පොළොමු වන්නේ ඉන්නේ මිනිස්සු එකයි කියන්නේ මිනිස්සුන්ට වැඩි ප්‍රබලයි. වැරද්දට පොළොමු වන්නේ මිනිස්සු මේකයි කියන්නේ අපිට වැඩි ඒකට අපිට වැඩි සූක්ෂමයි. දක්ෂයි. අපි දන්නේ මේක වැරදිවට පස්සේ අපිට ප්‍රශ්න දෙන්න බැරි දෙයක් ඒක නිසා මේ ධර්ම දෙන්නට කමන්නේ මේ කලාවට දෙන්නේ නැති මේ වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයේ ඊළඟ ආත්ම භාවයේ දුරුටි කරුණට විදිහට පරිහරණය කරනවා. හරිම වැදගත් දේ තමයි වැරදුනොත් හිතන්නේ අපි බලන් හිටියොත් ඉතින් අපි මොකක් කරියේ ඒ දන්නේ වැරදි වැඩ කරන අය මොකක් කරලා ඉවර වුණාට පස්සේ එයාලා වඩන්නේ දන්නවනේ නවුද තියෙන මිනිස්සුන්ට ඒක ආසනාවට නෑ මේක කියන්නේ එන්නේ ඉතින් මේ අපේ දරුවෝ තාමත් මායාවේ හරි
ආකාරයෙන් එන්නේ ඒ තමයි වෙන කතාවක්. ඒක තේරුම් අර සීකල්පනාවේ හැමදේම නැත්තම් වැටෙනදී ගොඩනගන්නේ අර වේලසෙන් රැගෙන ආවේසි. වැටුණොත් ඒක අවුරුදු මාසෙලා හරියම දෙන්න දෙගෙන අපිට හොඳට අපිට කන්න දීලා යනවා. ඔකදී අපිට පොඩි නැතිනේ. මේ ලැබිච්ච මනුස්සාත්මභාවයේ වරද්දගත්තොත් ආයුෂයෙන් සම්බන්ධ මොකද බලන්නේ තියෙනවා තමයි. අපි දන්නේ මොනවද ඒක නිසා මේ මට ඕන කරන්නේ මොකද අපි මහන්සියලාගෙන අනිත් තේරුම් ගන්න ඉඳලා අපිට කොහොම හරි අහිංසක මිනිස්සු මේ දුකේට වැටෙන්නේ නැතුව බේරගත්තොත් ඒක ලොකු දෙයක් නෙවෙයි. නැත්නම් තේරෙනවට අන්තිමට ගලනවා පස්සේ යාළුවා කරනවා. මම ටිකක් වෙනවා. ඉස්සෙල්ලා හරි බය වෙන්නේ නැහැ. දරුවෝ ඕනහා ගිහලා එන්න පුළුවන් ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මගට පිටින්ම මේ ළමයි අමාරු වෙලා වැඩි කියලා නෑ. වැඩි හිටියා හැමදේම දරුවෝ. අමරාතන්නේ දකින්න මොකද එන්න සමාජයට පිළිතුරු. අද මේ වැඩිද ඉන්නේ කුඩේ ගන්නවා. නිවන් දක්නා මොහොත දක්වා කිසියම් ප්‍රමාණික වේශයෙන් සතරපාදී
अवसान वचन में संसार विभिन्न विधि शांत सुंदर विराम संसार अमृतमा विवाह संपत्ति नित्य मुक्ति निरंतर उपमान रेवाय केवलवचन विवासिता मुक्त प्रीति मुक्त विनम्र मुक्त संपूर्ण यज्ञ कर्म गोविंद माते संसार सुखी को